ඉතින් මොකද වෙන්නේ? මහන්සි වැඩ කළා මහන්සි. මට මේ දැනගන්න තියෙන වැදගත් කතාවක්. ආතල් දෙන්න නැතුව කියන්න ඕනේ. හරිද? මේ අහන්න ලෑස්ති වෙන්න මේ ආදරේ ගැන මොකද්ද තියෙන අදහස? ආදරේ නම් ඉතින් මාරයිනේ. මට හිතෙන ආදරේ නිකන් අප්ප දානවා වගේ. ඈ? ආදරේ කියන්නේ අප්ප දානවා වගේනේ. ආදරේ කියන්නේ අප්පයක් කියන එකයි මේ ආදරේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? නේද දැන් බලන්නකෝ මට හිතෙන ආදරේ කියන්නේ අප්ප දානවා වගේ කියලාම තමයි. ඒ දන්නවද? දැන් අපේ ආදරේ අතර සම්බන්ධය මම ඇහුවේ සඳ සම්භාවනීය ලස්සන කතන්දරයක් අහගන්න කියලා ආවේ මම. සම්භාවනාවක් නෙමෙයි අහගත්තාවේ. අප්පයක් කියන්නේ. සුලභ දෙයක් කියන්නේ. ඔව්. දැන් ප්‍රථම ප්‍රේමේ ගොඩක් අයගේ හම්බ වෙනවා. ඔව්. හරියනවද? නෑ නේ මට සමහරලාට ඒක නැතුණා ඔය ඒක හරි. ගැලපෙනවද? අවුලක් වුණා තමයි. අවුල් වෙනවනේ. අවුලක් වුණා. ඒක නිසා අතහැරලා දැම්මා. ඔව් ඒකනේ මම කියන්නේ ආදරේ අප්ප දානවා දෙකම එකයි කියලා. ඒ හේතුව. ඒකට හේතුවක් තියෙන්න බෑ. ආදරේ ආප්පේ කියන්නේ ආදරේ වෙන එකක්. ඒක හැඟීමක්. ආප්පේ කියන්නේ මේ ෆිසිකල් දෙයක් නේ. දෙකත් එක සම්බන්ධයි. දෙක සම්බන්ධයි. මාන සම්බන්ධයි. ඔව් සම්බන්ධයි. දැන් බලනකො දැන් ආප්ප දාන්න පටන් ගත්තම ඔව්. පළවෙනි ආප්පේ. ඔව්. ඒක කළු වෙනවා. ඔව්. කර වෙනවා. එතන තාච්චුට අල්ලනවා. කන්න බෑනේ. ඔව් කන්න බෑ. විසි කරනවානේ. විසි කරනවා. ඒක නම් හරි. ඉතින් ප්‍රථම ප්‍රේමෙත් ඒ වගේ. අම්මා ඒකේ ආදරේ ඒ ප්‍රථම ප්‍රේමය නේ ඔය ඉතින්. ආදරේ අප්ප දැන්නේ ප්‍රථම ප්‍රේමයයි අප්ප දෙමිල්ල දෙකම එකයි. දෙකම එකයි. ඒ කියන්නේ ආදරේ කියන්නේ අප දානවා වගේ. අප්ප දානවා වගේ වැඩක් තමයි. සම්භාවයයි නේ. සම්භාවය යාස්මි විසිරින් යයි වගේ.